1991 ජූලි 22 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මිල්වෝකිවල මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එක් අතක මාංචු යුගලයක් එල්ලමින් තිබුණ පුද්ගලයෙක් හම්බ වෙනවා. ඔහු අඩ නිරුවතින් සිටියේ. මේ පුද්ගලයාගේ හමුවීම ඇමරිකානු ඉතිහාසයේ වඩාත් දරුණුතම දාමඝාතකයෙක් අත්අඩංගුවට ගන්න හේතුවක් වෙයි කියලා පොලිස් නිලධාරීන් හිතන්න නැතුව ඇතේ. පොලිසියට හමු මේ පුද්ගලයාගෙන් ලැබුණු තොරතුරු ඔස්සේ පොලිසිය ඇතුළු වුණේ මිනිස් ශරීර කොටස් පුරවපු කුඩා නිවසකටයි. මේ නිවසේ අයිතිකරුවනේ 31 හැවිරිදි ජෙෆ්රි ඩාමර්. මේ වසර 13ක් තුළ තරුණයන් 17 දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ රුධිරය පානය කරලා ශරීර අවයව ආහාරයට ගත්ත ජෙෆ්රි ඩාමර්ගේ කතාවයි. එදස් 978 ඉඳලා 1991 දක්වා කාලය තුළ ජෙෆ්රි තරුණයන් 17 දෙනෙකු ඝාතනය කරන්නේ මත්ද්‍රව්‍ය ලබා දීලා ගෙලසිර කිරීමෙන්. ඝාතන පිළිබඳව අනාවරණය වීමත් සමග ජෙෆ්රි ඩාමර් තමාගේ වින්දිතයන් මරා දැමූ පසුව හැසිරී ඇති ආකාරය ලෝකයා පුදුමයට පත් කළා. මහල් නිවාස සංකීර්ණයක තිබුණු ඔහුගේ නිවස බැලූ බැල්මට සාමාන්‍ය තරුණයෙකුගේ නිවසක් විදිහටයි තිබුණේ. ඒත් පරීක්ෂකයන් සෙවීම් කටයුතු පුළුල් කරාට පස්සේ ඒ නිවසේ තිබුණු සැබෑ භීෂණය ඔවුන් දැක්කා. මේ කතාව ආරම්භ වෙන්නේ ඔහු අත්අඩංගුවට ගන්න අවුරුදු 30කට කලින්. ජෙෆ්රි ඩාමර් 1960 මැයි 21 වෙනිදා විස්කොන්සින් වල මිල්වෝකි වල උපත ලබනවා. 1966 ඩාමර් පවුල ඔහියෝ වෙත එන්නේ අයෝවා වලින් ඉඳලා. ජෙෆ්රි දෙමව්පියන් සමග ජීවත් වෙන්නේ. මේ අම්මයි තාත්තයි දෙන්න හැම වෙලාවෙම රණ්ඩු වෙනවා වගේම ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා. ඒ නිසා ඔවුන්ට ජෙෆ්රි ගැන ගානක් තිබෙන්නේ නැහැ. ජෙෆ්රි ඩාමර් කිසිම වෙලාවක සමවයස මිතුරන් සමග සමාජ සම්බන්ධතා පවත්වලා නැහැ. ඒ වගේම ඔහුට අනෙක් පුද්ගලයන් ගැන අනුකම්පාවක් තිබිලත් නැහැ. ඒකට හොඳම උදාහරණයක් වෙන්නේ ළමෙක් තුවාල වෙලා අඬනවා නම් ඔහු ඒ ගැන සතුටු වෙලා තියෙනවා. ඔහු ඔවුන්ට hina වෙලා තියෙනවා. තමන්ගේ පවුලේ අයගෙන් වගේම පන්තියේ යාළුවන්ගෙනුත් කොන් වුණා කියන හැඟීම තිබුණු ඩාමර් ඔහියෝ වල ඔහුගේ නිවස පිටිපස තිබුණු කැලෑවේ තනියම සෙල්ලම් කරමින් බොහෝ කාලය ගත කරා. ඔහුට පොඩි කාලේ ඉඳලම මරණය ගැන අසාමාන්‍ය කුතුහලයක් තිබිලා තියෙනවා. මේක පටන් ගන්නෙ කෘමි සතුන්ගේ එකතුවකින්. ඔහු ඒ සත්තු රසායනික ද්‍රව්‍ය පුරවපු භාජනවල දාලා තියාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මාළුන්ගේ ඇතුළත පෙනුම කොහොමද කියලා දැනගන්න ඔහුට අවශ්‍ය වෙනවා. ඔහු පණ පිටින් හිටිය මාළුන්ව කපලා විවෘත කරලා බලනවා. ඔහු මාළුන්ගේ අභ්‍යන්තරය ගැන වශී වෙලා හිටියේ. ඔහු කීප පාරක්ම අයාලා යන බල්ලන්ව මරා දාලා ඔවුන්ගේ හිස ගසා දානවා. ඔහු ඒ දක්වාම ඝාතන හැකි අවවර්ධනයක් සිද්ධ කරගෙනයි හිටියේ. මේ කාලය තුල ඩාමර්ගේ අසල්වැසි පොඩි ළමයෙක් ඩාමර් නිතර ගැවසෙන කැලෑවට යනවා. ඔහු දකිනවා විකෘති කරලා ගහකට තියලා ඇන ගහලා තිබ්බ බල්ලෙක්ව. ඔහුට සත්ව ව්‍යුහ විද්‍යාව ගැන තිබුණු උනන්දුව අමුතු උමතුවක් බවට පත්වෙමින් තිබුණා කියන්න මේක හොඳම සාක්ෂියක්. ඒ වගේම ඔහුට ඔහුගේ ලිංගිකත්වය ගැනත් ප්‍රශ්නයක් තිබුණා. මේ කාල වකවානුවේ සමලිංගිකත්වයට සමාජය තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහුගේ මේ නොගැලපීම නිසා ඔහු කුඩා කාලේ ඉඳලම මත්පැන් වලට යොමු වෙනවා. ඔහු බීමතින් පාසලට ආව අවස්ථා ගණනාවක් තිබුණා. 1978 දී ඩාමර්ගේ දෙමව්පියන් අවසානයේ දික්කසාද වෙනවා. හැබැයි ඔහුට මේක තරමක දුෂ්කර කාලයක් වෙනවා. මොකද දෙමව්පියන් මාරුවෙන් මාරුවට එකිනෙකාව තෝරගන්න ඔහුට බල කරන නිසා. උසස් පාසලෙන් උපාධිය ලබා ගන්නකොටත් ඔහු සමග සතුටු වෙන්න දෙමව්පියන් හිටියේ නැහැ. ඔවුන් එකිනෙකා රණ්ඩු වෙමින් හිටියා. 1978 දී ඩාමර්ට වයස අවුරුදු 18ක් වුණා. ඔහුගේ අම්මා ඩාමර්ගේ මල්ලිත් එක්ක වෙනමම ජීවත් වුණා. තාත්තා හෝටලයක ජීවත් වුණේ. ඒ හින්දා ඔහු තනියම හිටියේ. ඔහු මනක් කල්පිත ලෝකයක ජීවත් වුණා. මේ හින්දා දේවල් ඉක්මනින් නරක අතට හැරෙන්න පටන් ගන්නවා. 1978 ජූනි 21 වෙනිදා ඩාමර්ගේ මනක් කල්පිත ලෝකය සැබෑ ලෝකයේත් එක්ක ගැටෙන පළවෙනි අවස්ථාව උදා වෙනවා. ඒ ස්ටීවන් හික්ස් කියන 19 හැවිරිදි තරුණයාගේ හමුවීමත් එක්ක ඩාමර් ඔහුට නිවසට ආරාධනා කරනවා ඒ පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. ඔවුන් දෙදෙනා ඩාමර්ගේ දෙමව්පියන්ගේ නිවසේ බේස්මන්ට් එකේ මත්පැන් පානය කරලා ලිංගිකව හැසිරෙනවා. ඊට පස්සේ ස්ටීවන්ට ගෙදර යන්න අවශ්‍ය වෙනවා. ඒත් ඩාමර්ට ඔහු සමග තවදුරටත් ඉන්න අවශ්‍ය වෙනවා. ඒත් ස්ටීවන්ට යන්නම අවශ්‍ය බව කියනකොට ඩාමර් ඔහුගේ හිස පිටුපසට බාබෙල් ලෙහකින් පහර දීලා ගෙලසිර කරනවා. අන්තිමේදී ශරීරය බැහැර කරනවා. ඔහුට මලසිරුර බැහැර කරන්න අපුරු ක්‍රියාවලියක් තිබුණා. ඉස්සෙල්ලාම ශරීරයේ මස් ඔක්කොම ඉවත් කරනවා. ඒවා ඇසිඩ් දාලා දිය කරනවා. ඊට පස්සේ මිටියකින් ඇටකටු කුඩු කරනවා. ඉතුරු වෙන ටික ගේ පිටිපස්සේ කැලෑවට විසික් කරනවා.
ජෙෆ්රි ඩාමර්ට මේ කැලෑව සුවිශේෂී තැනක්. මොකද මෙතන තමයි ඔහුගේ රහස් රාශියක් හැංගිලා තිබුණු තැන. පුංචි කෘමීන්ගේ ඉඳලා අන්තිමටම මනුස්ස ඝාතනයක් දක්වා වුණු සිදුවීම් මේ කැලේ දැනගෙන හිටියා. මේ පළමු ඝාතනයෙන් ඔහුට පාඩමක් කියලා දෙනවා. ඒ වාට පුළුවන් මිනිස්සෙක්වත් ඝාතනය කරන්න. දැන් සත්තු මරන්න ඕනේ නැහැ. ඔයාට මිනිස්සු මරන්න පුළුවන් කියන එක. ඔහු දැන් ඒකට පුරුදු වෙනවා. ඔහු නැවත ඝාතනයකට සූදානම් වෙනවා. ඔහුව අත්අඩංගුවට පත් වෙනකම්ම ඔහු ඝාතන සිදු කළා. මේ සිදුවීමෙන් අවුරුදු 13කට පස්සේ 1991 ඔහුගේ ගොදුර මිල්වෝකි වල මහල් නිවාසයෙන් පැනලා යනවත් එක්ක අවසානයේ ඔහු අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවේ ඉන්නකොට ඩාමර් තරුණයන් සහ පිරිමි ළමයින් 17 දෙනෙකු ඝාතනය කළ බව පාපොච්චාරණය කරනවා. ඩාමර්ගේ මේ දරුණු ඝාතන පාපොච්චාරණයේ විස්තර මාධ්‍යවලට ලැබීමෙන් පසුව ලොව පුරා ප්‍රධාන සිරස්තලයක් බවට ඔහු පත් වෙනවා. ඔහුගේ පාපොච්චාරණය පිටු 38ක වාර්තාවක් වුණා. ස්ටීවන් හික්ස්ගේ ඝාතනයෙන් පස්සේ අවුරුදු 9ක් ඔහු ඝාතන සිදු කළේ නැහැ. ඔහු ඔහායෝ ස්ටේට් යුනිවර්සිටි එකට ඇතුල් වෙලා පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සේ ඔහුව යුනිවර්සිටි එකෙන් ඉවත් කරනවා. ඊට පස්සේ ඔහු අධිකව මත්පැන් පානයට යොමු වෙනවා. ඔහුගේ මේ බීමත්කම නිසා ඩාමර්ගේ තාත්තා ඔහුට හමුදාවට යන්න බල කරනවා. ඩාමර් ජර්මනියේ සේවය කරන කාලේ කාමරයට වෙලා අධිකව මත්පැන් පානය කරමින් ඉඳලා තියෙනවා. ඔහු ආහාර ලබා ගන්නවත් එළියට ගිහින් නැහැ. ඔහු ඒ තරමටම මත්පැන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ හේතුව නිසා 1981 දී වයස අවුරුදු 21ක් වුණ ඩාමර්ව හමුදාවෙන් ඉවත් කරනවා. මාසයකට අධික කාලයක් ෆ්ලොරිඩා වල මුහුදු තීරයේ බීමතින් සිටින මේ පුද්ගලයා ඔහායෝ වෙත නැවත පැමිණෙනවා. නමුත් ඩාමර්ගේ පියා ඔහුව තවදුරටත් ඔහායෝ වල තියාගන්න අකමැති වෙන නිසා මිල්වෝකි වල ඔහුගේ ආච්චි වෙත ඩාමර්ව යවනවා. 1986 දී ඩාමර් කීප වතාවම පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ කුඩා ළමුන් ඉදිරියේ නිර්වත ප්‍රදර්ශනය කිරීම නිසායි. මේ අපේක්ෂා බංගත්වයෙන් සිටි පුද්ගලයාට රැකියාවක් හොයාගන්න අමාරු වෙනවා. හැබැයි අවසානයේ චොක්ලට් කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබා ගන්න ඔහුට හැකි වෙනවා. ඔහුගේ දවසේ ඉතුරු කාලය සමලිංගික සමාජ ශාලාවල සහ බාර්වල ගත කරනවා. මේකට හේතු වෙන්නේ තමන්ගේ ලිංගිකත්වය ගැන ඔහු ලැජ්ජාවට පත්වීම සහ ඔහුට ගැළපෙන ගොදුරක් දඩයම් කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා කියන කාරණා නිසායි. මේ කාලය වෙනකොට යටපත් වෙලා තිබුණ ඔහුගේ අඳුරු ලිංගික හැඟීම් ආය මතුවෙන්න පටන් ගන්නවා. 1987 සැප්තැම්බර් මාසයේ ස්ටීවන් හික්ස් ඝාතනයෙන් වසර 9කට පස්සේ ඔහු ආයම ඝාතන පටන් ගන්නවා. ඔහු මුලින්ම තරුණයන්ව මත් කරනවා. මොකද එහෙම කළාම ඔවුන්ට ඔහු සමග තර්ක කරන්න විරෝධයක් දක්වන්න බැරි නිසා. ඔහු දඩයමට ලෑස්ති වෙමින් පළමුවෙන්ම බාර් එකට යනවා. එහිදී දෙනෙක් සමග කතා කරනවා. කෙනෙක් කිව්වොත් තමාගේ සමලිංගිකත්වයට පවුලේ අය උදව් කරනවා කියලා ඔහු වෙන කෙනෙක් වෙත යනවා. හැබැයි කවුරු හරි කිව්වොත් පවුලේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපහසුතාවයෙන් වගේම පවුලේ අය ඔහුව සම්බන්ධතාවලින් ඉවත් කරන්න හදනවා කියලා ඒ පුද්ගලයා ඩාමර්ගේ ගොදුරක් බවට පත් වෙනවා. මොකද ඔහුට අවශ්‍ය වෙන්නේ පවුලේ අය නොසලකා හැරපු පුද්ගලයන්. 1987 සැප්තැම්බර් වල ඉඳලා 1988 මාර්තු වෙනකම්ම ඩාමර් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනය කරනවා. වයසින් අඩුම පුද්ගලයා වුණේ අවුරුදු 14ක් වුණ පිරිමි ළමයෙක්. ඔහු ගොදුරක් බවට පත් වෙන්නේ ඩාමර් ඉදිරියේ නිර්වත් ඡායාරූප ගන්න ගිහින්. ඩාමර් මේ පිරිමි ළමයාගේ ඡායාරූප අරගෙන පස්සේ බෙල්ල හිර කරලා මරනවා. ඊට පස්සේ ඇසිඩ් වල සිරුර දිය කරනවා. මේ නිසා කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඔහු අසාමාන්‍ය බුද්ධියක් ඇති පුද්ගලයෙක් නෙමෙයිද? මෙයින් දෙන්නෙක්ම ඝාතනය කරන්නේ ඔහු එතකොට හිටියේ ඔහුගේ ආච්චිගේ ගෙදරදී. මේ කාන්තාවට ඩාමර්ගේ වැඩ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඇය දැක්ක ඔහු තරුණයන් එක්ක එනවා. නමුත් ඔවුන්ගේ පිටවීම ගැන ඇයට ගාණක් වුණේ නැහැ. ඇය එල්ල කරපු එකම චෝදනාව වුණේ නිවසෙන් හමන අධික දුර්ගන්ධය විතරයි. 1988 සැප්තැම්බර් 25 වෙනිදා ඩාමර් අලුත් නවාතැනකට යනවා. ඒ මිල්වෝකි වල North 25th Street වල 924 දරන ගොඩනැගිල්ලේ තනි පුද්ගල නවාතැනකටයි. පහුවදාම ඔහු දඩයම් කිරීම ආරම්භ කරනවා. ඒ කියන්නේ සැප්තැම්බර් 26 වෙනිදා වයස අවුරුදු 13ක් වුණ පිරිමි ළමයෙක්ට ඔහු නිවසට ආරාධනා කරනවා. ඔහු ඒ පිරිමි ළමයාගේ මත්පැන් වීදුරුවට ඩ්‍රග්ස් දානවා. පස්සේ ලිංගික හිරිහැර කරනවා. ඒ කොහොම වුණත් මේ ළමයාට පුළුවන් වුණා ඩාමර්ගෙන් පැනලා යන්න. ඔහු කෙලින්ම යන්නේ පොලිසියට. 1989 දී ඔහුට විරුද්ධව ලිංගික හිරිහැර කිරීම වලට චෝදනා එල්ල වෙලා මාස 10කට සිරගත වෙනවා. මාස 10කට පස්සේ 1990 මාර්තු වල 29 හැවිරිදි ඩාමර් නිදහස් වෙනවා. ඔහු යලිත් ඔහුගේ වැඩ ආරම්භ කරනවා.
ජෙෆ්රි ඩාම ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්වමින් ඝාතන කිරීම ආරම්භ කරනවා. ඔහු මනුෂ්‍ය වෙස්ගත් යක්ෂයෙක්. ඔහුගේ නිදන කාමරේ මිනිස් අස්ථි සහ හිස් කබල් වලින් සමරු පළක සාදලා තිබුණා. සමහර විට මේවායින් ඔහුගේ වින්දිතයන් මතක් කරන්න ඔහු උත්සාහ කරන්නේ නැති. එහෙමත් නැත්නම් මිනිස් බිලි පූජාවන් සිහිපත් කරන්න හරි අදහන්න හරි වෙන්නත් පුළුවන්. 1990 දී ඩාම තවත් තරුණයන් 4 දෙනෙකු ඝාතනය කරනවා. ඔහු වින්දිතයන්ට මුදල් ලබා දෙනවා ඔහුගේ ඇපාර්ට්මන්ට් එකට යන්න. ඒ නිර්වත් ඡායාරූප ගන්න. ඊට පස්සේ ලිංගිකව හැසිරෙනවා. ඊට පස්සේ ඔහු මත්පැන් පානය කරන්න ආරාධනා කරනවා. එතනදී ඔහු ඒ වීදුරුවට මත්ද්‍රව්‍ය දමනවා. එයින් මත්වීම, සිහි නැතිවීම හරි ශරීරයේ අඩපණ වීම හරි සිද්ධ වෙනවා. පස්සේ ඔහු යලිත් එම පුද්ගලයාට ලිංගික හිරිහැර කරනවා. වින්දිතයාට පියවි සිහිය එන්න කලින් ඔහුගේ ගෙල සිර කරලා මරලා දානවා. ඔහුගේ කැමැත්ත තිබිලා තියෙන ශරීරයේ අඩපණ වුණ පුද්ගලයින්ට ඔහු කැමති විදිහට ලිංගික හිරිහැර කරන්න. ඒ වගේම ඝාතනයෙන් පස්සේ ඔහුගේ සිරුර ඇසිඩ් වල ගිල්වලා අතුරුදහන් කරන්න. ඩම මේ ඝාතනය කළ පුද්ගලයන්ගේ අවයව මස් ෆ්‍රිජ් එකේ දාලා අරන් තියනවා. මුලදී මේ මස්වල රස ගැන තිබුණු කුතුහලයට ඔහු ඒවා කෑවත් පස්සේ ඔහු ඒවා කන්නේ මේ වින්දිතයන් තමන්ගේ ශරීරය තුල තියාගන්න ඕනේ කියන බලාපොරොත්තුවේ. ඔහු කැමති පුද්ගලයන් හැමදාම ඔහු ළඟ ඉන්න ඕනේ කියන එක ඔහුට අවශ්‍ය වුණා. ඔහු තවත් පියවරක් ඉදිරියට තියනවා. ඔහුට ඔහුගේ වින්දිතයන් රස විඳින්න ඕන වෙනවා. ඒකට ඔහු කරන්නේ ශරීරයේ අඩපණ වුණ පුද්ගලයන් සොම්බින් බවට පත් කරන එක. මුලින්ම ඔහු කරන්නේ තරුණයන් අඩපණ කරලා ග්‍රිල් එකක් භාවිතා කරලා ඔවුන්ගේ හිස් කබල හිල් කරන එක. ඊට පස්සේ සිදුරු වලින් මොළයට ඇසිඩ් පුරවනවා. මේකෙන් ඔහු බලාපොරොත්තු වුණේ වින්දිතයන් ටික කාලයක් ඔහුත් සමග රඳවා ගන්නයි. ඒත් මොළයට සිද්ධ වුණ හානි නිසා ඔවුන් වේදනාව විඳින්මින් ශරීරයේ එක් කොටස් අඩපණ වෙමින් මරණය කරා ළඟා වුණා. මේක කොයිතරම් අමානුෂික වුණත් ඩාමට ඒක ගැන ගානක් තිබුණේ නැහැ. ඔහු මේ සිදුවීම රස වින්දා. 1991 මැයි මාසේ 31 හැවිරිදි ජෙෆ්රි ඩාම ඔහුගේ සුපුරුදු ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනවා. ඔහු ඒ වෙනකොට ඝාතන 11ක් සිද්ධ කරලා තිබුණා. ඔහු වින්දිතයන්ගේ ඇටකටු සහ හිස් කබල් එකතු කරමින් අවයව සහ මස් ආහාරයට ගනිමින් සමාජයෙන් සැඟවිලා ජීවත් වෙනවා. ඔහු තමා වටා සිටි පිරිස අන්ධ කරමින් සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට සමාජයේ හැසිරෙනවා. ඔහුට චොක්ලට් ෆැක්ටරි එකේ රස්සාව තිබුණා. ඒ වගේම ඔහු නිහඬ සමාජශීලී නැති පුද්ගලයෙක් විදිහට ජීවත් වුණා. අසල්වැසියන්ට පවා ඔහුගෙන් කරදරයක් තිබුණ නැති නිසා ඔවුන්ට ඔහු ගැන සැක කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඔහු ශරීර බැහැර කළේ නැති නිසා කාටවත් ඔහුගේ ක්‍රියාවලිය හොයාගන්න බැරි වුණා. තරුණයෙක් අතුරුදහන් වුණා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් වුණත් සිරුරක් හම්බ වුණේ නැති හින්දා පොලිසිය පවා හිතන්නේ මේ පුද්ගලයා ගෙදරින් පැනලා ගිහින් කියලා. 1991 මැයි 26 වෙනිදා ඩාම 14 හැවිරිදි පිරිමි ළමයෙක් ගොදුරු කරගන්න උත්සාහ කරනවා. මේ පිරිමි ළමයාව ඔහු සාප්පු සංකීර්ණයේදී හමු වෙලා ඔහුට මුදල් ලබා දෙනවා නිර්වත් ඡායාරූප ගැනීමට නිවසට එන්න කියලා. සුපුරුදු විදිහට ඡායාරූප අරගෙන ලිංගිකව හැසිරෙනවා. පස්සේ ඔහු මත් කරවනවා. ග්‍රිල් එකක් භාවිතා කරලා ඔහුගේ හිස සිදුරු කරනවා. ඒත් ඒ අතරවාරයේ ජෙෆ්රි ඩාමගේ බියර් ඉවර වෙන නිසා ඔහු බියර් ගන්න පිට වෙලා යනවා. ඒ අතරවාරයේ මේ පිරිමි ළමයා එතනින් පැනලා යනවා. මේ පිරිමි ළමයාව දකින ඩාමගේ අසල්වැසි කාන්තාවක් පොලිසියට කතා කරනවා. ඩාම පොලිසිය ඉදිරියේ හරිම සංසුන්ව කතා කරනවා. ඔහු කියන්නේ මේ මගේ පෙම්වතා අපි දෙන්න බිව්වා. පස්සේ රණ්ඩුවක් වෙලා ඔහු මෙහෙමම පිට වෙලා ආවා කියලා. පොලිසිය මේ පෙම්වතාගේ වයස ඇහුවහම ඔහු කියනවා 19ක් කියලා. මේක ඇත්තද බලන්න සියලු දෙනාම ඩාමගේ ඇපාර්ට්මන්ට් එකට යනවා. බැලු බැලමට ඒක හරි පිරිසිදු. ඒ වගේම පිළිවෙලකට තිබුණු තැනක් වුණා. ඒ වෙනකොට ඔහුගේ කලින් වින්දිතයන්ගේ ශරීර කොටස් ඔහු බැහැර කරලා තිබුණා. පොලිසියට සැකයක් නොහිතුණු නිසා මේ පෙම්වතුන් කියන යුවලට නිදහසේ ඉන්න දීලා පොලිසිය පිට වෙනවා. පහුවදා පාන්දර වෙනකොට ඩාම 14 හැවිරිදි පිරිමි ළමයාව ඝාතනය කරනවා. පොලිසියට ඩාම ඝාතකයෙක් අල්ලගන්න තිබුණු අවස්ථාව ඒ විදිහට මගහැරිලා යනවා. ඩාම මේ ක්‍රියාවලිය තුළ සතුටක් ලැබුවා. වින්දිතයන්ගේ පීඩාව ඔහුට සතුටක් ගෙන දුන්නා. 1991 ජූලි මාසයේ ඔහු ඝාතන පුළුල් කරනවා. ඔහු දින 16ක් තුළ තවත් තරුණයන් 4 දෙනෙකු ඝාතනය කරනවා. මේ වෙනකොට ඔහු ඝාතන 17ක් සිද්ධ කරලා ඔහුගේ ඝාතනයන්ගේ අවසානය දකිමින් 1991 ජූලි 22 වෙනිදා ඔහුට ට්‍රේසි එඩ්වඩ්ව මුණ ගැහෙනවා. ඔවුන් සුපුරුදු විදිහට ඩාමගේ නවාතැනට යනවා. ඩාම ඔහුට මාංචු දාලා ඡායාරූප ගන්න පටන් ගන්නවා. එඩ්වඩ් සහ ඩාම ෆොටෝස් ගන්නේ ලිවින් ඒරියා එකේ. ඒත් අහම්බෙන් එඩ්වඩ් නිදන කාමරයේ අමුතු දෙයක් දකිනවා.
කලබලයට පත්වෙන ඔහු අඩ නිරුවතින්ම ඉන් පලා යනවා. ඔහුට සංචාරක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හම්බ වෙනවා. එඩ්වර්ඩ්ට ඕනේ වෙන්නේ මාංචු ගලව ගන්න විතරයි. ඒත් පොලිස් නිලධාරීන් ඔහුගෙන් තවත් විස්තර අහනවා. එතනදී මත්තුන එඩ්වර්ඩ්ට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වෙන නිසා නිලධාරීන් එපාර්ට්මන්ට් එකට යනවා. පොලිසියෙන් දොරට ගහනවා. ඩාම දොර විවෘත කළත් පොලිසිය කියලා දැනගත්තාම දොර වහන්න උත්සාහ කරනවා. ඒත් අන්තිමට ඩාමට දොර විවෘත කරන්න වෙනවා. ඔහු දැනගන්නවා ඔහු සම්පූර්ණයෙන් විනාශ වූ බව සහ ඔහුගේ අවසානයේ මේ බව. පොලිසිය සිරුරු කොටස් දකින්නවත් එක්ක ඩාමව අත්අඩංගුවට ගන්නවා. මාධ්‍යවලට අවශ්‍ය වෙනවා ඩාමගේ නිවසින් හමු වෙන දේවල් මොනවද කියලා අනාවරණය කරන්න. කිසිවක් නොදන්න සෞඛ්‍ය පරීක්ෂක එපාර්ට්මන්ට් එක පරීක්ෂාවේදී ෆීසර් එකේ තිබුණ බොඩි පාර්ට්ස් සහ ශරීර අවයව හොයා ගන්නවා. මේවා එකින් එක නිවසින් පිටතට ගේනවා. ඒ වගේම නිල් පැහැති විශාල බැරල් එකක්ද ඒ අතර වුණා. ඒ ඔහු සිරුරු කොටස් දිය කරන්න භාවිතා කරපු ඇසිඩ් බැරල් එක. ඒ වගේම ඔහු ශරීර කොටස් සහ අවයව දමා තිබුණු ෆීසර් එකද නිවසින් පිටතට ගන්නකොට වටේ රැස් වෙලා හිටිය පිරිස බීතියටපත් උනේ මේ වගේ යක්ෂයෙක් තමන්ගේ අසල්වැසියෙක් වෙලා හිටියා කියන කාරණාව මතක් කරමින්. සිදුවෙන්නේ මොකද්ද කියලා පොලිසියට අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් ඩාමගේ පාපොච්චාරණය නිසා පොලිසියට පහසුවක් දැනෙනවා මේ සිදුවීම් වල අගමුල හොයාගන්න. ඔහුට එකවරම පාපොච්චාරණය කරන්න බැරි වෙනවා. ඔහු වරින් වර පොලිස් නිලධාරීන්ට කතා කරනවා. මට මතක් වුණා ඒ සිද්ධිය කියලා. ඒ නිසා පොලිස් නිලධාරීන් දවල් රෑ ඔහුගේ පාපොච්චාරණයක් බලාපොරොත්තුවෙන් හිටියා. 1991 ජූලි 15 වෙනිදා ඩාමට විරුද්ධව ඝාතන 4කට නඩු පවරනවා. ඒ වගේම අගෝස්තු මාසයේ තවත් 11 දෙනෙක් ඝාතනයට ඔහුට නඩු පවරනවා. ඒ අතර ස්ටීවන් හොක්ස්ගේ සිරුර ඇටකටු ඔහියෝ වල ඩාමගේ නිවසේ පිටුපස කැලෑවෙන් හොයා ගන්නවා. ඩාමගේ නීතිඥයින් ඔහුට මානසික ආබාධයක් ඇති බවට තර්ක කරනවා. ඒත් වින්දිතයන් 17 දෙනෙකු ඝාතනය කරලා රුධිරය පානය කරමින් ඔවුන්ගේ මස් කාපු මේ පුද්ගලයා උම්මත්තකෙක් වෙන්න පුළුවන්ද? ඒ වගේම සිරුරු බැහැර කරන්න ඔහු සතුව තිබුණු දැනුම උන්මත්තකයෙකු ස්වභාවයක්ද? මේ නිසා ජෙෆ්රි ඩාමට එරෙහිව පැවැත්වුණු නඩු විභාගය මුළු ඇමරිකාව පුරාම අවධානය යොමු වුණ නඩු විභාගයක් වුණා. 1992 ජනවාරි 30 වෙනිදා නඩු විභාගය ආරම්භ වුණා. මේ තරුණ කඩවසම් පුද්ගලයා පළමුවරට උසාවියේ පෙනී සිටියා. මේ නඩු විභාගයේ සජීවී විකාශය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුණු නඩු විභාගයක්. ජෙෆ්රි ඩාම ඉතා සංසුන්ව පළමු පෙළ ඉඳගෙන හිටියා. නඩු පවරන්න ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කරමින් ඔහුගේ ඝාතනයන් උසාවියට ඉදිරිපත් කළා. ඒ වගේම ජූරි සභාවට ඔහුගේ මේ ක්‍රියාවලිය උමතුව නිසා නෙවෙයි ඔහුගේ සැබෑ ස්වරූපයෙන් සිදු කළ අපරාධ බවට ඒත්තු ගන්නන්න ඔහුට පුළුවන් වෙනවා. සති දෙකක් පුරාවට ඔහු සංසුන්ව උසාවියේ ඉදිරියේ පෙනී සිටිනවා. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ මං කරපු දේවල් කළේ වෛරයකින් නෙමෙයි. මම කාටවත් වෛර කළේ නැහැ. මම මේ තරම් කාලයක් මට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා හිතුවේ නැහැ. ඒත් මම දැන් හිතනවා මට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා. 1992 පෙබරවාරි 15 වෙනිදා ජූරි සභාව මනෝවෛද්‍යවරයාගේ වාර්තාව පරීක්ෂා කරනවා. එතනදී ඔහුගේ වාර්තාවේ සුවිශේෂී ප්‍රකාශයක් වුණා. ඩාම මානසික රෝහලක නතර කළ යුතු නෑ කියන එක. 1992 පෙබරවාරි 17 වෙනිදා විනිසුරුතුමා ජෙෆ්රි ඩාමර්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා. ඒ වින්දිතයන් 15 දෙනෙක් වෙනුවෙන්. වින්දිතයන්ගේ පවුල් වලයි මේ නිසා සතුටටපත් වෙනවා. ඒ ඔවුන්ට යුක්තිය ඉටවීම නිසා. ඒ වගේම මෙවැනි පුද්ගලයෙක් සමාජයෙන් ඉවත් කිරීම ගැන සිවිල් ජනතාවත් සතුටටපත් වෙනවා. මේ වෙනකොට විස්කොන්ඩින්ස් වල මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඔහුගේ සිරදඬුවම් කාලය අවම අවුරුදු 936ක් වුණා. ඔහුව වහාම පෝටේජ් වල කොලම්බියන් කරෙක්ෂනල් ඉන්ස්ටිටියුට් වෙත යොමු කරනවා. මාස 3කට පස්සේ 1992 මැයි මාසේ ඩාම 1978 දී ස්ටීවන් හොක්ස් ඝාතනයට වැරදිකරු වුණා. එයින් ඔහුට තවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණා. සිරගත වුණු කාලය තුළ ඔහු පවසා තියෙනවා ඔහුට පෙර තමාව නතර කර ගැනීමට බැරි තත්ත්වයක හිටියත් සිරගත වුණ කාලයේ ඔහුට ඔහුව පාලනය කරගන්න පුළුවන් වුණ බව. සිරගත වුණ කාලයේ ඩාම බයිබලය කියවීමට සහ හැදෑරීමට පටන් ගන්නවා. 1994 දී ඔහු තීරණය කරනවා බෞතිස්ම වෙන්න. ඒ නිසා ඔහු එවකට ක්‍රිස්තුස් වහන්සේගේ පල්ලියේ දේවගතිවරයා වුණ රොයි රැඩ්ක්ලිෆ් වෙත යොමු කරවනවා. 1994 මැයි 10 වෙනිදා ජෙෆ්රි ඩාම බෞතිස්ම කරනවා. ඒ සිරගෙදර බාත් ටබ් එකේදී. එදාම තමයි ඩාම ඝාතක ජෝන් වේන් ගේසි, ඒ කියන්නේ කිලර් ක්ලවුන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ. දේවගතිතුමා ඔබ දෙවියන්ගේ ලෝකයට පිළිගන්නවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ හැමෝටම එක ලෙස සලකපු නිසායි.
නමුත් බෞතේස්මෙන් මාස 6කට පස්සේ 1994 නොවැම්බර් 28 වෙනිදා ජෙෆ්රි ඩාමර් සහ ජේසි ඇන්ඩර්සන් ඝාතනයට ලක් වෙන්නේ ඔවුන් සමග එකට සිටි පුද්ගලයන් අතෙන්. ක්‍රිස්ටෝෆර් කාමර් යන පුද්ගලයා බාබෙල් එහෙකින් මේ දෙදෙනාට බාත්රූම් එකේදී පහර දීලා ඝාතනය කරනවා. බොහෝ පිරිසක් බලාගෙන ඉඳපු දේ අවසානයේ සිද්ධ වෙනවා. ජෙෆ්රිගේ මවට ඔහුගේ මරණය දැනුම් දුන්නට ඇයත් කියන්නේ ගොඩක් දෙනා බලාපොරොත්තු වුණ දේ දැන් සිදු වුණා. යක්ෂයා මිය ගියා. ඒත් ඒ මගේ දරුවා කියලා. මේක බොහෝ පීඩාකාරී මෙන්ම වේදනාකාරී මරණයක් වුණා. ඔයාලට මතක ඇති ඩාමගේ පළවෙනි වින්දිතයා වුණ ස්ටීවන් හොක්ස්. ඔහුව ඝාතනය කළෙත් බාබෙල් එකකින් ගහලා. ඉතින් ඔහුට කර්මය පරිසම් දුන්නා කියලා මිනිස්සු කියන්න ගත්තා. මේ විදිහට ඝාතන 12ක් සිද්ධ කරපු සහ ඔහුගේ වින්දිතයන්ගේ සමරු එකතුව තිබුණු ජෙෆ්රි ඩාමගේ ඇපාර්ට්මන්ට් එක 1992 නොවැම්බර් මාසයේ කඩා ඉවත් කරනවා. ඒත් ඔහුගේ පරිච්ඡේදය එහෙම අවසන් වෙනවද? ඔහුගේ ඝාතන එහෙම අමතක කරන්න පුළුවන්ද? ඔහු තවත් දරුණු දාමඝාතකයෙක් විදිහට ඉතිහාසගත වෙලා ඉවරයි. ඔහු ඔහුගේ ලිංගික සහ මානසික සුවය වෙනුවෙන් ඝාතන 17ක් සිද්ධ කළා. ඔහුගේ ඝාතන ක්‍රියාවලිය චිත්‍රපටයක් වගේ වුණත් මේ සිදුවීම් සැබෑ ලෝකයේ සිද්ධ වුණු සිදුවීම් දාමයක්. මතක තියාගන්න මේක සත්‍ය සිදුවීමක්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේවල් කමෙන්ට් කරන්න. ඒ වගේම අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. අපේ වීඩියෝ බලන ඔයාලා ඔක්කොටම ස්තුතියි.